අද අපි කතා කරමු තයිරොක්සින් අඩුවීම පිළිබඳව. තයිරොක්සින් ඌනතාවය. ඔබගේ ගෙලෙහි මෙන්න මෙම ස්ථානයේ පිහිටා තිබෙන තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් කියන හෝමෝනය නිපද වෙනවා. මෙම හෝමෝනයේ නිපදවීම අඩුවීම නිසා රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මොනවද මේ රෝග ලක්ෂණ? අධික නිදිමත, ඒ වගේම බර වැඩිවීම, කම්මැලිකම, හම වියලීම, ඇඟේ ඉදිමීම, විශේෂයෙන්ම කකුල් සහ මුහුණ ඉදිමීම දක්නට ලැබෙනවා. ඊට අමතරව සීතල දරා ගන්න බෑ. වෙනත් අයෙකු සමහර විට කිසිම ගැටලුවක් නැතුව ඉද්දී ඔබට අධික සීතලක් දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඇල් ජලයෙන් ස්නානය කරනකොට ඔබ වෙවුලන්න පුළුවන්. නැවතත් කියනවා නම් මහත් වීම, කම්මැලිකම, නිදිමත ගතිය, මලබද්ධය, සීතල ඔරොත්තු නොදීම වැනි රෝග ලක්ෂණ තමයි මේ තයිරොක්සින් ඌනතාවයේ රෝග ලක්ෂණ. මෙය බලා ගැනීමට කරන පරීක්ෂණය කුමක්ද? එය අපි TSH පරීක්ෂණය කියලා කියනවා. මෙම TSH පරීක්ෂණයේදී TSH අගය වැඩි කියලා කියන්නේ ඔබගේ තයිරොක්සින් අඩුයි කියන එකයි. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් 0.5 ඉඳන් සාමාන්‍යයෙන් 4.5ක් වෙනකන් TSH අගය සාමාන්‍ය කියලා අපි කියනවා. මෙම TSH අගය වැඩි වෙද්දී තයිරොක්සින් ඌනතාවය නිසා තමයි වැඩි වෙන්නේ. TSH අගය සමහරුන්ගේ 100 වාගේ වෙන්න පුළුවන්, නැත්නම් 80, නැත්නම් 10. මේටි ප්‍රතිකාර වශයෙන් තයිරොක්සින් හෝමෝනය ඔබ ගත යුතුයි. මෙම තයිරොක්සින් ටැබ්ලට් හිස් බඩට ගත යුතුයි. ඒ හිස් බඩට එම පෙත්ත අරගෙන විනාඩි 45ක් පැයක් යනකම් කිසිවක් ආහාරයට නොගත යුතුයි. ඔබගේ ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ ඇතනම් TSH